කාලයකට පෙර පුංචි නගරයක හිටිය අහිංසක දුප්පත් ජෝඩුවකට වාසනාවක් උදා වුණා. සෙන්කෝලයක සලකුණක් තියෙන පුතෙක් එයාලට හම්බ වුණා. මේ පිරිමි ළමයා බලවත් කියලා අනාවැකි කියවුණා. සෞභාග්‍ය හා වාසනාව ගෙන දෙන බවත් කියවුණා. ඔහු තමන්ගේ දෙමව්පියන්ට විතරක් නෙවෙයි නගරයටත් වාසනාව ගෙන ආවා. ඒ වගේම ඔවුන් විශ්වාස කළා ඔහු තරුණ වියට එළඹුණාට පසුව රජතුමාගේ දුව සමග විවාහ වේවි කියලා. දෛවය අනුව ඔවුන් එකට ජීවත් වේවි. ඒ ගැන මේ ජෝඩුව ගොඩාක් සතුටු වුණා. රජතුමාට දැනගන්න ලැබුණ මේ පිරිමි ළමයා ගැන. ඔහුට ගොඩාක් තරහ ගියා. කොහොමද දුප්පත් පිරිමි ළමයෙක් එයාගේ දුව සමග විවාහ වෙන්නේ කියලා. ඔහු වෙස්වලාගෙන පොහොසත් ඉඩම් හිමියෙක් විදියට මේ දුප්පත් ගෙදරට ගියා. ඔහු බොරු කිව්වා ඔහුට දරුවන් නෑ කියලා. ඒ වගේම ඔහු රත්තරන් ගෝණි දෙකක් දෙන්නම් කියලා ඔවුන්ගේ පිරිමි ළමයව ඉල්ලුවා. මේ ජෝඩුව ටික වෙලාවක් කල්පනා කළා. ඔවුන් රත්තරන් එපා කිව්වා. ඒත් ඔවුන් එකග වුණා ඔවුන්ගේ පුතාව දෙන්න. මොකද ඔවුන් දැනගෙන හිටියා ඔවුන් දුප්පත් නිසා ළමයට අවශ්‍ය දේවල් ඔවුන්ට දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. රජතුමා පිරිමි ළමයව අරගෙන නගරයේ නෑතට යන හරියට බැඳලා නැති කරත්තයක් උඩින් තිබ්බා. ඔහුට ඕනුනේ පිරිමි ළමයව තමන්ගේ දුවගෙන් ඈත් කරන්නයි. ඒ කුණාටු සහිත රෑ රජතුමා හිතුවා ඔහු දෛවය වෙනස් කළා කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. රජතුමා ළමයව තියලා ගිහින් ටික වෙලාවකට පසුව ළමයව හම්බ වෙනවා අහිංසක මිනිස්සෙකුට. ඔහුටත් ඔහුගේ බෙරඳටත් දරුවෙක් හිටියේ නැහැ. ඔවුන් පිරිමි ළමයට ලියෝ කියලා නම තියලා ඔවුන්ගේම දරුවෙක් කරගත්තා. කාලය ගත වුණා. ලියෝ දැන් හොඳින් හැදුණු වැඩුණු තරුණ පිරිමි ළමයෙක්. දවසක් කැලේ හරහා යනකොට සමා වෙන්න මහත්මයා, ඔබ දන්නවාද හොග්ස් නගරයට යන පාර? අයියෝ, ඒක ලේසියිනේ. අර අමුතු පෙනුමක් තියෙන ගහ ළඟින් වමට හැරෙන්න. ඊට පස්සේ නෑ, කොහොමද ඒක වෙන්නේ? මම ඔහුව වෙන පැත්තකට යවුවනේ. සුදුසු වයසට පැමිණි පසු ඔහු රජුගේ දියණිය සමග විවාහ වෙනවා. නෑ, මම ඔහුට ඉඩ දෙන්නේ නෑ මගේ දුව සමග විවාහ වෙන්න. මම මොකද කරන්නේ දැන්? ඉන්න, මට අදහසක් ආවා. අහන්න ළමයා, මට තියෙනවා හදිස්සි රාජකීය පණිවිඩයක් යවන්න මාලිගාවේ ඉන්න මගේ බිරිඳට. ඔබට පුළුවන් ද උදව් කරන්න? ඒක ගොඩාක් වැදගත් දෙයක්. ඒ වගේම තමයි ඒ ලියුම ඇරලා බලන්න හැම එපා. ඕ, මට තේරුණා ඔතුමාණනි. මම ලියුම් කවරේ අරින්නේ නෑ. මම ගිහිල්ලා ඉක්මනට මේක බාර දෙන්නම්. ඕ, කරුණා කරලා කරන්න. ඉක්මනින් යන තරමට ඔබට ඔබේ දෛවය මුණ ගැහෙවි. ලියෝ එයාගේ ගමන පටන් ගත්තා. එයා ගමන පටන් ගත්තේ කිසිම දෙයක් දන්නේ නැතුව. ඔහු පැය ගණනාවක්ම ගමන් කළා. මාලිගයට තව ටික දුරයි තිබුණේ. එක පාරටම අශ්වයා ඉදිරියෙන් සර්පෙක් ගමන් කළා. බෙලි, සංසුන් වෙන්න. ඔයා මේ කොහෙද මාව අරගෙන යන්නේ? බෙලි, නතර වෙන්නකෝ. අශ්වයා නතර වුණා. ඒත් ලියෝ හිටියේ කැලෙන් ගොඩාක් ඇතුළට වෙන්න. ඒ වගේම මාලිගයනුත් ගොඩාක් ඈත. දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඔහුට හමු වුණා පුංචි ගෙයක්. ඔහු අශ්වයාගෙන් බැහැලා ගේ ගෙදර තිබුණු ලී දොරට තට්ටු කළා. ආයුබෝවන්, මගේ නම ලියෝ. මම මේ රජමාලිගයට වැදගත් පණිවිඩයක් දෙන්න යන ගමන්. ඒත් මට මේ පාර වැරදුනානේ. මට පුළුවන් ද අද රැට මෙහි නවතින්න? මේක ලස්සන ගෙයක් නේ. ස්තුතියි ඔබට මට නතර වෙන්න ඉඩ දුන්නට. පේන විදියට ඔයා දන්නේ මම කවුද කියලා? ඕ, මන් දන්නවා. ඔයා ජින්ජනේ. නගර ජීවත් වෙන මිනිස්සු ආට ගොඩාක් බයයි. එයාලා කියනවා ඔයා ගෙවල් මංකොල්ල කනවලු. විහිළුම කතාව තමයි එයාලා හරියටම දන්නේ ඔයා මොන ගේද මංකොල්ල කෑවේ කියලා. ඒ මොකද මං එහෙම කළේ නැති නිසා. කමක් නෑ, ප්‍රශ්නයක් නෑ. මට මොනවා කිව්වත් මිනිස්සු මාව විශ්වාස
ඒ වුණාට ඔයා මට බය නැති ඇයි කියන්න? මොකද මම මිනිස්සුන්ට ආදරේ. ඒත් මම එයාලා කියන හැමදේම අහන්න යන්නේ නෑ. මොකද ඔවුන් කියන දේවල් ගැන ඔවුන්ටවත් අදහසක් නෑ. මං කිව්වේ ඔයා අදරෑ තමන්ගේ ගෙදර නවතින්න අමුත් එක්ට ඉඩ දුන්නනේ. මං හිතන්නේ ඒක හරිම ත්‍යාගශීලී. ජින්ජර් පුදුම වුණා. මේ අවුරුදු ගානටම කාටවත්ම එයාව හොඳ කෙනෙක් විදියට නම් පෙනුනේ නැහැ. ලියෝ කෑම කාලා ඉවර වෙලා නිදාගන්න ගියා. ඒ ජින්ජර්ට හිතුණා සාමාන්‍ය වැසියෙකුට රාජකීය පණිවිඩයක් යැවීම අසාමාන්‍යයි කියලා. එයා දැක්ක ලියෝගේ සාක්කුවේ ලියුම් කවරයක් තියෙනවා. ඔහු තීරණය කළා එය විවෘත කරලා බලන්න. මේ ලිපිය රැගෙන එන පුද්ගලයාට පැනගන්න ඉඩ නොදී ඒ කෙනාව වහාම ඇදිරිගෙයි සිර කරන්න. ඇයි රජතුමා මේ විදිය දෙයක් කියලා තියෙන්නේ? රජතුමා නපුරු හිතක් තියෙන කෙනෙක්. ලියෝට මේක සිද්ධ වෙන්න සුදුසු නෑ. ජින්ජර් ලියුම ඉරලා වෙසි කරලා දැම්මා. ඔහු අලුත් කොලයක් අරන් ලියුමක් ලියලා රාජකීය ලියුම් කවරයට දාලා බොහෝම පරිස්සමට කලින් තිබුණු විදියටම සාක්කුවට දැම්මා. ඊළඟ දවසේ ලියෝ ඒ ලියුමත් අරගෙන මාලිගයට ගියා. මේ ලිපිය රැගෙන එන කෙනා සමග කුමරිය ඉක්මනින්ම විවාහ විය යුතුයි. කරුණා කරලා බෙලා කුමරියට කතා කරන්න. බෙලා, පියාගේ බලාපොරොත්තුව මේ තරුණයාට ඔබ විවාහ කරලා දෙන්න. ඔබ කැමතිද? ඔවුන්ගේ ඉරණමේ ලියවිලා තිබුණු විදිහටම ලියෝ හා බෙලා එකිනෙකා දිහා බැලුවහම ඔවුන් ආදරෙන් බැඳුණා. මං ඔහු සමග විවාහ වෙන්න කැමතියි අම්මේ. රජ බිසව ගොඩාක් සතුටු වුණා. ඔවුන් විවාහ මංගලෝත්සවය එදාම ගත්තා. ලියෝ වගේම බෙලාත් ගොඩාක් සතුටු වුණා. නමුත් වැඩි කාලයකට නෙමෙයි රජතුමා නැවත පැමිණියා. ඔහුට කේන්ති ගියා සිද්ධ වෙලා තිබුණු දේ දැකලා. ඒත් ඔහු පරක්කු වැඩි. ලියෝ දැන් කුමාරයෙක්. ඉතින් රජතුමාට යාගේ බෑනව ඇදිරි ගෙදරට යවන්න නම් බැරි වුණා. ඒ නිසා ඔහු වෙනත් සැලැස්මක් ගැන කල්පනා කළා. ඕ මගේ හදවත පැලෙන්න වගේ. මන් දන්නවා මම මේක කියන්න ඕනේ මීට කලින් කුමරියට ශාප කරලා තියෙනවා විවාහ වෙලා දින 7කින් ඇයව මැරෙනවා කියලා. එකම එක දෙයකින් විතරයි ඇයව බේරගන්න පුළුවන්. ඒ තමයි යක්ෂයාගේ රත්තරන් කෙස් ගස්තුනෙන්. ඒත් මං කොහොමද ඔබට යන්න කියන්නේ? අනිවාර්යයෙන්ම මම යන්නම්. මම මගේ බිරිඳට කිසි දෙයක් වෙන්න දෙන්නේ නැහැ. ලියෝ තමුන්ගේ බිරිඳගෙන් සමුගත්තා. ඔහුට යක්ෂයාගේ ගෙදරට යෑමට සිදු වූයේ නගරයක් හරහා. ඔහු ඇතුල් වෙන්න උත්සාහ කළත් මුරකරු ඔහු නැවැත්තුවා. ඔබට ඇතුල් වෙන්න අවශ්‍ය නම් මේ ගැටලුව විසඳන්න වෙනවා. කියන්න අපේ ප්‍රධානියාගේ උල්පත එකපාරක් අපිට වයින් දුන්නා. ඒත් දැන් ඒකෙන් අඩුම තරමේ වතුරවත් එන්නේ නෑනේ. ලියෝ ටික වෙලාවක් කල්පනා කළා. මන් දන්නවා ඔබේ ප්‍රශ්නෙට විසඳුම. ඒත් මට ඒක මේ වෙලාවේ කියන්න බෑ. මොකද දන්නවද මම මේ වෙලාවේ වැදගත් දෙයක් හොයනවා. ඒ වගේම මගේ මේ සොයා ගැනීම සම්පූර්ණ කරන්න කලින් කවුරු හරි මට බල කරලා මොනවා හරි ප්‍රශ්නයකට උත්තර දෙන්න කිව්වොත් ඒ කෙනා එළුවෙක් වෙනවා. ඒක නෙවෙයි මොකක්ද වගේ ප්‍රශ්නේ කිව්වේ? මොකක් හරි වතුර මලක් සම්බන්ධ දෙයක් නේද? මොකටද ඉතින් හදිස්සි වෙන්නේ? කලබලයක් නෑ. ඔයාගේ ගමන ගිහිල්ලා ඇවිල්ලාම උත්තරේ දෙන්නකෝ අනේ. ඕ ඔයා ගොඩක් ත්‍යාගශීලී නේද? ස්තුතියි මහත්මයා. ලියෝ දිගටම ඇවිදගෙන ගියා. ඔහු පැමිණියා තවත් නගරයකට. මුරකරු ඇහුවා කියන්න මට මේ ගහේ රත්තරන් ඇපල් කලින් හැදෙන්නත් ඒ දැන් මේ ගහේ කොළ ඇපල් හැදෙන්නත් හේතුව. ලියෝ නැවතත් කලින් පිළිතුරම ලබා දුන්නා. ඒ වගේම මුරකරු සතුටු වෙලා ඔහුට යන්න දුන්නා. ලියෝ හිතුවා ඒ අපූරු ගැටලු විසඳීම මෙතනින් ඉවරයි කියලා. ඔහු පැමිණියා තොටියා ළඟට. ඔහු ඉල්ලුවේ තවත් දෙයක්. හරි මම ඔබව එගොඩ කරන්නම්. ඒත් මට මේක කියන්න ඕනේ. මම මිනිස්සුන්ව එගොඩටයි මෙගොඩටයි ගෙනියනවා හැමදාම වෙනසක් නැතුව. කොහොමද මම මේක නවත්තන්නේ?
ලියෝ දිග හුස්මක් අරගෙන තොටියටත් අර එළුවගේ කතාවම කිව්වා. තොටිය හිතුවා තොටියෙක් වෙලා ඉන්න එක හොඳයි එළුවෙක් වෙනවට වඩා කියලා. ඔහු ලියෝව ගඟෙන් එගොඩ කරලා ලියෝගේ ගමනට සුබපතන අතරම ඔහු සමුගත්තා. ලියෝ අන්තිමට යක්ෂයාගේ ගුහාවට ළඟා වුණා. ඒත් ඔහු දැක්කා එළියේ තියෙන අඹ ගහින් කවුරු හරි අඹ කඩන්න උත්සාහ කරනවා කියලා. මට සමාවෙන්න මම මේ අඹ ඇල්ලුවේවත් නැහැ. මම පොරොන්දු වෙනවා. මොකක්? ඔයා මගේ මොනපුරා නෙවෙයිනේ. මං ඇත්තටම හිතුවේ යක්ෂයා කියලා. ඔයා මොකද මෙතන කරන්නේ? යක්ෂයා කියන්නේ ඔයාගේ මොනුපුරාද? ඒක නම් ගොඩක් හොඳයි. මට කියන්න පුළුවන්ද ඔහු කොහෙද කියලා? මට එයාගෙන් අහන්න පුළුවන්ද ප්‍රශ්න 3ක්? ලියෝ තමන්ගේ කතාව සම්පූර්ණයෙන්ම යක්ෂයාගේ ආච්චිට කිව්වා. මොකක්? රජතුමා කිව්වද යක්ෂයාගේ රත්තරන් කෙස් ගස් 3න් ශාපය බිඳින්න පුළුවන් කියලා? මගේ මුණුපුරාටත් වඩා රජතුමා නපුරුයිනේ. ඔයා අහිංසකයි දරුවෝ. ඔයාගේ මාමණ්ඩිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඔයාව කරදරයකට පත් කරන්න. ඒකයි ඔබව මෙහෙම එව්වේ. ඉන්න. එහෙම වෙන්න පුළුවන්ද? අන්න යක්ෂයා එනවා. මං කැමතියි ඔහු ඔබට මොනවද කරන්නේ කියලා බලන්න. ලියෝ කියන්නේ දක්ෂ පිරිමි ළමයෙක්. ඔහු ටික වෙලාවක් කල්පනා කරලා ආච්චි සමග ගනුදෙනුවකට ආවා. ආච්චි ලියෝව ආරක්ෂා කරන්න ඕනේ වගේම මොරකරුවන් දෙදෙනා ඒ වගේම තොටියත් අහපු ප්‍රශ්නවලට පිළිතුරු හොයන්නත් ඕනේ. ඒ වෙනුවට ලියෝ ආච්චි අඹ කඩන්න උත්සාහ කළා කියලා යක්ෂයාට කියන්නේ කියලා පොරොන්දු වුණා. ඔයා නම් ගොඩාක් බුද්ධිමත්. හරි. මම එකගයි. යක්ෂයාගේ ආච්චි ලියෝව කූඹියෙක් බවට පත් කරලා ඔහුව තමන්ගේ ගවුමේ සාක්කුවේ දාගත්තා. යක්ෂයා පැමිණියා. ඔහුට බොහොම මහන්සි නිසා ඔහු නින්දට වැටුණා. ආච්චි, ඔයා මොනවද මේ කරන්නේ? මොකද? කොච්චර භයානකද? භයානක හීනයක් දැක්ක මම දැක්කාර වයින් දීපු දියවුල්පත. ඒකේ මුකුත්ම නෑ අඩු ගානේ වතුරවත්. මොකද කියනව නම් දියවුල්පත යට ලොකු ගෙම්මෙක් ජීවත් වෙනවා. කවුරු හරි ආව එලවන්න ඕනේ. ඊට පස්සේ වයින් ගලාගෙන යාවි. සුබ රාත්‍රියක්. ටික වෙලාවකින් යක්ෂයා ශබ්ද කරමින් නිදාගත්තා. ආච්චි තවත් රත්තරන් කෙස් ගහක් ගැලෙව්වා. ඒ පාර මොකද? අයියෝ තව එකක්. අර ලස්සන ගහක් තියෙන රත්තරන් ඇපල් හැදෙන. ඒක කොළ විතරයිනේ තියෙන්නේ. තුප්පත් ගහ. මේකේ මුල් කනවාච්චි. කවුරු හරි ඔහුව අයින් කරලා දාන්න ඕනේ. හරි. ඔයා දැන් නිදාගන්න, මාත් නිදාගන්නම්. නෑ, ආයෙත් ඔයා මගේ කෙස් ගහ ගලවයි. ඉතින් මේක ගන්න. දැන් ඔයාට තවත් කෙස් නෑ මගේ ළඟ අදින්න. දැන් සතුටුද? ඇත්තටම මට තව ප්‍රශ්නයක් තියෙනවා. අයියා මොකද්ද? ඇයි බැරි තොටියට මිනිස්සු එගොඩට මෙගොඩට ගේන එක නවත්තන්න? එයා ඒක කරන්න ඕනේ. කොහොමද ඒක නවත්තන්නේ? මොකද හබලේ ශාපයක් තියෙනවා. ඔහුගේ හබල කාට හරි දෙන්න ඕනේ ඒකෙන් නිදහස් වෙන්න නම්. අනේ දැන්වත් මට නිදාගන්න දීලා යන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම සුබ රාත්‍රියක්. ආච්චි ලියෝව නැවත මනුස්සයෙක් බවට පත් කළා. ඒ වගේම රත්තරන් කෙස් ගස් 3ක් ඔහුගේ අතට ලබා දුන්නා. ලියෝ ආච්චිට ආචාර කරලා ඉක්මනින්ම එතනින් ඉවත් වුණා. ඇයගේ හිත වෙනස් වෙන්න කලින්. ඔයා පිළිතුර දන්නවද? ඇත්තටම මම දන්නවා. ඒත් මුලින්ම මාව එගොඩට ගෙනියන්න. මම එහා පැත්තට ගිය ගමන්ම ඔබේ පිළිතුර මම ඔබට ලබා දෙන්නම්. ඔහු කිව් දේ තොටියා එලෙසින්ම සිදු කළා.
කාට හරි ඔය හබල දුන් විට ඔයාට නිදහස් වෙන්න පුළුවන්. මං ගිහින් එන්නම්. ඔහු ආපසු එන අතරමඟ දෙවන මුරකරුවා ඔහුට හමු වුණා. මගේ මිත්‍රයා මේ ගහ යට මීයෙක් ඉන්නවා. ඌ ගහේ මුල් ඔක්කොම කනවා. අන්න ඒ හේතුව නිසායි රත්තරන් ඇපල් හැදෙන්නේ නැත්තේ. දොරටු පාලක සතුටින් ගහ ළඟට ගිහිල්ලා මීයව පලවා හැරියා. ගහෙන් එකපාරටම රත්තරන් ඇපල් හැදුණා. සතුටුණු නගරවැසියෝ ලියෝට රත්තරන් ගෝනි දෙකක්ම බාර දුන්නා. දැන් වෙලාව පළවෙනි දොරටු පාලකයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. ලොකු ගෙම්බෙක් දිය උල්පතයට ජීවත් වෙනවා. ඌව එලෙව්වට පස්සේ උල්පත නැවතත් මුලින් වගේම වයින් දේවි. ඕ ඒක කොච්චර ලස්සන උල්පතක්ද. ඒ නගරේ අයත් ලියෝට රත්තරන් ගෝනි 4ක්ම දුන්නා. ලියෝ ඒවත් අරගෙන මාලිගය බලා පිටත් වුණා. ලියෝ රත්තරන් ගෝනිත් එක්ක එනව දැක්ක රජතුමාට ඔහුගේ ලෝභකම තව තවත් වැඩි වුණා. ඕ මගේ බෑන නැවතත් මෙහෙට ඇවිල්ලා. මම ඔබ ගැන කොච්චර දුකෙන්ද හිටියේ. ඉතින් මට කියන්න කොහෙන්ද ඔයාට මේ රත්තරන් ලැබුණේ? ලියෝ දැනගෙන හිටියා රජතුමා කොච්චර කපටීද කියලා. යක්ෂයාගේ ගෙදරට යන අතරමඟ තොටියෙක් ඉන්නවා. ඔයාට කරන්න තියෙන්නේ ඔහුගේ බෝට්ටුවට ගිහින් ඔහුගේ හබල අතට අරගෙන එගොඩට පදින්න. අනෙක් පැත්තේ රත්තරන් පිට්ටනියක් තියෙනවා. රජතුමා ඉක්මනින්ම තොටියා හොයාගෙන ගියා. දෙපාරක් හිතන්නේ නැතුවම තොටියාගෙන් ඔහු හබල උදුරා ගත්තා. තොටියා සතුටින් නැටලා රජතුමාව තනි කරලා එතනින් යන්න ගියා. ඒ අතරතුර ලියෝට හම්බ වුණා එයාගේ ඇත්ත දෙමව්පියන්. ඒ වගේම එයාගේ දැන් ඉන්න දෙමව්පියනුත්, ඒ වගේම කලින් දෙමව්පියනුත් මාලිගයට එක්කන් ආවා. අනාවැකිය සත්‍ය වුණා. ලියෝ වාසනාවත් වගේම ධනයත් රැගෙන ආව මුළු නගරයටම. ඒ වගේම ලෝභ රජතුමා තාමත් එගොඩට පදිනවා, ඒ වගේම මෙගොඩට පදිනවා. හැබැයි තනියම. මොකද එයාගෙන් හබල කවුරුවත්ම අරගන්න කැමති වුණේ නැහැ.